නුවරඑළිය දුම්රිය ස්ථානය පුරා පැතිර තිබුණේ දැඩි සීතලකි. අහසින් වැටෙන තුහිණ බිඳු දුම්රිය වේදිකාවේ වහලය මත වැදී සිහින් තාලයකට නද දුන්නේය. වේලාව සවස 4ට ආසන්න වුවත් මුළු පරිසරය මඳුරු මීදුම් සැළුවකින් වැසී තිබුණි. කවිඳු තමන්ගේ උරහිසේ එල්ලාගෙන සිටි චිත්‍ර ඇඳීමට ගන්නා බෑගය තද කරමින් බංකුවක වාඩි විය. ඔහුගේ අතේ තිබූ පැන්සල සහ කුඩා කොළය තෙව්තමනය නිසා තරමක් ඇලෙන සුළු වී තිබුණි. ඔහු සොයමින් සිටි අමුතුම රූපයකි. ජීවිතයේ තනිකම සහ බලාපොරොත්තුවකට මුසු වූ සිතුවමක් ඇඳීමට ඔහුට අවශ්‍ය විය. තව විනාඩි 20ක් පරක්කුයිලු. ස්ටේෂන් මාස්ටර්ගේ නිවේදනය පුරා දෝංකාර දුන්නේය. කවිඳු සුසුමක් හෙලා වටපිට බැලුවේය. ඒ මොහොතේ ඔහුගේ නෙත ගැටුණේ තනිවම බංකුවක වාඩි වී සිටින තරුණියකි. ඇය ඇඳ සිටි ලා නිල් පැහැති ලොම් කපාය ඇගේ මුහුණේ ඇති පැහැපත් බව තවත් වැඩි කර පෙන්වීය. ඇය ඉතා ඕනෑකමින් පොතක් කියවමින් සිටියාය. ඇගේ මුහුණේ තිබූ ඒ ඒකාග්‍රතාවය සහ ශාන්ත බව කවිඳුව මොහොතකට නතර කළේය. ඔහු තමන්ටත් නොදැනීම ඇගේ රුව කඩදාසිය මත සටහන් කරන්නට පටන් ගත්තේය. හදිසියේම වේගවත් සුළඟක් හැමුවේය. ඒ සමගම ඇගේ අතේ තිබූ පොත ලිස්සා ගොස් දුම්රිය පීලි ඇසළට වැටුණි. ඇය කලබල වී නැගිට්ටේ අහුලා ගැනීමටයි. "පොඩ්ඩක් ඉන්න, මම අරන් දෙන්නම්." කවිඳු වහා ඉදිරියට ගොස් පීලි මත වැටී තිබූ පොත අතට ගත්තේය. එහි කවරේ තිබුණේ ලොව විසිරුණු ආදර කවියන්යි. ඔහු එය පිස දමා ඇයට දිගු කළේය. "බොහොම ස්තූතියි. මම හිතුවා ඒක වැස්සට තෙමෙයි කියලා." ඇය මඳ සිනාවකින් යුතුව කීවාය. ඇගේ හඬ ඉතා මුදිය. කවිවලට ආසයි වගේ. කවිඳු ඇසූ ඇගේ දෑස දෙස කෙලින්ම බලමිනි. "ඔව්, සමහර වෙලාවට අපිට කියන්න බැරි දේවල් කවිවල ලියවිලා තියෙනවා. ඒක හරි පුදුමයිනේ." ඇය පිළිතුරු දුන්නාය. "ඇත්ත. මමත් ඒ වගේමයි. හැබැයි මම ඒව කියන්නේ පාටවලින්. මම චිත්‍ර අඳින කෙනෙක්." සොනාලි පසුව තමන්ව හඳුන්වා දුන්නාය. කවිඳුගේ අතේ තිබූ චිත්‍රපට දෙස බැලුවාය. එහි ඇගේ රුව අඩක් නිම කර තිබෙනු දැක ඇය පුදුමයට පත් විය. මේ මම නේද?" කවිඳු මැදක් ලැජ්ජාවට පත් විය. "සමාවෙන්න, අවසර නැතුව ඇන්දට. ඒත් ඒ වෙලාවේ ඔයා පොතක් කියවන විදිය හරිම ලස්සනයි. මට හිතුණා ඒක සිතුවමක් කරන්න ඕනි කියලා." සොනාලි සිනාසුනාය. "කමක් නෑ. මට කවුරුත් කවදාවත් මෙහෙම ඇඳලා නෑ. ඔයාට පුදුම හැකියාවක් තියෙන්නේ." දුම්රියක නලා හඬ ඇසුණි. මීදුම කපාගෙන එන දුම්රිය එළිය වේදිකාව මත වැදුණි. ඔවුන් දෙදෙනාටම තවමත් කතා කිරීමට බොහෝ දේ ඉතිරිව තිබුණත් වෙන්වීමට කාලය පැමිණ තිබුණි. "ආගන්තුකයෙක් විදියට හම්බුණ ඔයා එක මොහොතකින් මගේ හිතේ ලොකු සිතුවමක් ඇඳලා ඉවරයි." කවිඳු තම හිතින් නිමනුයේය. "මම හිතනවා අපි ආයෙත් හම්බෙයි කියලා." සොනාලි දුම්රියට ගොඩවන ගමන් අත වැනුවාය. දුම්රිය පිටත්ව ගියේය. කවිඳු තවමත් වේදිකාවේ තනිවම බලා සිටී. ඔහුගේ අතේ තිබූ චිත්‍රපටයේ ඇගේ රුව අසල මෙසේ ලියා තැබුවාය. "නොකී ප්‍රේමයක සුවඳ. පළමු දවස." පළමු හමුවීමෙන් පසු ගත වූ සතිය කවිඳුට දැනුනේ මාස ගණනාවක් වැනි දිගු කාලයක් ලෙසයි. ඔහු ඇඳ සොනාලිගේ සිතුවම දෙස ඔහු දිනකට සිය වතාවක්වත් බලන්නට විය. ඇගේ දෑස්වල තිබූ ඒ අහිංසක දීප්තිය ඔහුගේ සිතුවම් පුවරුව පුරා තවමත් රාව නැගීය. "ඇයි කවුද? කොහේ ඉන්න කෙනෙක්ද?" මේ ප්‍රශ්නවලට ඔහු ළඟ පිළිතුරු තිබුණේ නැත. ඔහු දින කිහිපයක්ම දුම්රිය පොළට ගියත් ඇය සිටියේ නෑ. එදින නුවරඑළිය නගරය වෙනදාට වඩා කාර්යබහුල වී තිබුණේ වාර්ෂික මල් ප්‍රදර්ශනය නිසාය.
කවිඳුත් තම කැමරාව සහ චිත්‍රපට රැගෙන වික්ටෝරියා උද්‍යානය දෙසට ගියේ මල්වලට වඩා මිනිසුන්ගේ මුහුණුවල ඇති හැඟීම් සොයා ගැනීමටයි. මල් සුවළඳ ඇවිද යද්දි රෝස මල් වැටක් අසල තනි වී සිටින රුවක් ඔහු දුටුවේය. ඒ වෙන කවුරුත් නොව සොනාලිය. ඇය ඇඳ සිටියේ තද රතු පැහැති ස්වීටරයකි. සොනාලි කවිඳු ඇයට ඉතා සමීප වනතුරුම ඇය ඔහුව දුටුවේ නැත. ඇය ගැස්සී හැරී බැලුවාය. කවිඳු ඔයා? ඇගේ මුහුණේ පුදුමයක් සමග ලස්සන සිනාවක් ඇඳුනි. මම හිතුවේ නෑ ආයෙත් මුණ ගැහෙයි කියලා. මම නම් හිතුවා. කවිඳු මද සිනාවකින් යුතුව කීවේය. මම දින කිහිපයක්ම ස්ටේෂන් එකටත් ගියා. සොනාලිගේ කම්බුල ලැජ්ජාවෙන් රතු විය. ඇත්තටම මම ගියේ මගේ යාළුවෙක්ව දාන්න විතරයි එදා. මම ඉන්නේ මෙහේ නෙමෙයි. ටිකක් ඈත ගමක. අද ආවේ මේ මල් ප්‍රදර්ශනය බලන්න. ඔවුන් දෙදෙනා උද්‍යානයේ ඇති පැරණි ගස් සෙවණක් යටින් ඇවිද ගියහ. ඔයා ඇඳපු අර චිත්‍රය ඉවර කළාද? ඇය කුතුහලයෙන් ඇසුවේ. නෑ, එක දෙයක් අඩුයි. මොකක්ද ඒ? වගේ හිනාව. එදා මම ඇඳේ ඔයා පොතක් කියවන හරිම බරපතල පෙනුමක් තියෙන රූපයක්. ඒත් අද මට පේනවා වගේ හිනාව ඊට වඩා ලස්සනයි කියලා. කවිඳු අවංකවම කීවේය. සොනාලි මොහොතකට නතර විය. කවිඳු මම කවි ලියනවා කියලා එදා කිව්වා මතකද? මම එදා රෑ ඔයා ගැනත් කවියක් ලිව්වා. මම ගැන? මට ඒක අහන්න පුළුවන්ද? ඇයගේ කුඩා අත්බෑගෙන් දිනපොතක් ගෙන මෙසේ කියෙව්වාය. මීදුම අතරින් ආ ඒ ආගන්තුකයා පන්සල් තුඩකින් මගේ හිත සිතුවම් කළා. නොදන්නා දුම්රියක හමුණු ඒ දැස අද මගේ හීනවලටත් පාට දීලා. ඇගේ හඬ සීතල සුළඟ සමග මුසු වී කවිඳුගේ හදටම කා වැදුනි. ඔවුන් අතර තිබූ ඒ නුහුරු ගතිය කැමෙන් ගිලිහී ගොස් වසර ගණනාවක් හඳුනන සමීප මිතුරන් මෙන් ඔවුන් කතා කරන්නට විය. හිරු බැසයන මොහොතේ උද්‍යානය වසා දැමීමට කාලය පැමිණිය. මට යන්න වෙලාව හරි කවිඳු. තාත්තා බලන්න ඇති. සොනාලි කීවාය. සොනාලි අපිට පුළුවන් ද ලබන ඉරිදාත් හම්බෙන්න? ඔයා මට කවි කියා දෙන්න. මම ඔයාට චිත්‍ර අඳින හැටි කියා දෙන්නම්. සොනාලි මොහොතක් කල්පනා කර හිස වැනුවාය. හොඳයි. ලබන ඉරිදා හවස 4ට අර පැරණි තපල් කන්තෝරුව ඉස්සරහදී. ඇය නික්ම ගියත් ඇගේ මල් සුවඳ වැනි මතකයේ කවිඳු සමග ඉතිරි විය. ඔහු එදා ගෙදර ගියාලුත් බලාපොරොත්තුවකි. නමුත් ඔහු දැන සිටියේ නෑ ඇගේ ජීවිතය ඔහුට නැගී විශාල රහසක් සහ බාධකයක් ඇති බව. පොරොන්දු වූ පරිදි ඉරිදා හවස 4ට කවිඳු පැරණි තපල් කන්තෝරුව අසලට පැමිණියේ. අද ඔහු අතේ රෝස මල් පකුරක් නොව ඇය වෙනුවෙන් සතියක් පුරා නිම කළ ඇගේම සිතුවම් විය. නමුත් විනාඩි 30ක් පැයක් ගෙවී ගියත් සොනාලි පැමිණියේ නැත. කවිඳුගේ හිතට නොසන්සුන් බවක් දැනෙන්නට විය. ඇයට මොකක් හරි කරදරයක්ද? ඔහු Tamanගෙන්ම අසා ගත්තේය. අවසානයේ හොරාවකට පසුව සොනාලි පැමිණියාය. ඇය පැමිණියේ දුවමිනි. ඇගේ දැස් රතු වී තිබූ අතර වෙනදා තිබූ ඒ සිනහව අද අතහැරලා හම්බී තිබුණි. සොනාලි මොකද උනේ? මම ගොඩක් බය වුණා. කවිඳු ඇගේ අත් දෙකෙන් අල්ලා ගනිමින් ඇසුවේය. සොනාලි මද සිනහවක් නිහඬව සිටියාය. ඇගේ දැසින් කඳුළු බිඳක් කඩා වැටුනි. කවිඳු මට සමා වෙන්න. මට අද එන්න බැරි වෙන තත්ත්වයක් තිබුණේ. මම ආවේ ඔයාට එක දෙයක් විතරක් කියන්න. මොකද්ද සොනාලි? ඇයි මේ අඬන්නේ? මගේ තාත්තට එයාට හදිසියෙන් විදේශ රටක රස්සාවක් ලැබිලා. අපි ලබන සතියේම ලංකාවෙන් යන්න ඕන. සදහටම වගේ. ඇයගේ හඬ වෙවුලන්නට විය. මම අද ආවේ ඔයාව අන්තිම වතාවට සමු දෙන්න. කවිඳුට දැනුනේ මුළු ලෝකයම නතර වූවක් මෙනි. ඔහු ඇය වෙනුවෙන් ගෙනා සිතුවම ඔහුගේ අතින් බිම් වැටෙන්නට ගියේ. ලබන සතියේ සොනාලි අපි දැන් නේද හඳුනාගත්තේ. අපිට තව කොච්චර දේවල් කරන්න තිබුණද? ඔයාට බැරිද මෙහෙ ඉන්න? කවිඳු අසරණව ඇසුවේ. මට බෑ කවිඳු. මගේ තාත්තා හරිම නපුරුයි. එයා මම ඔයා එක්ක කතා කරනවා දැන්නම නම් ලොකු ප්‍රශ්නයක් වෙයි. මම මේ හොරෙන් ආවේ. මට ඔයාගේ දුරකථන අංකයවත් තියාගන්න එයා ඉඩ දෙන්නේ නැහැ. සොනාලි ඇගේ අතේ තිබූ කුඩා රන්වන් පැහැති පෑනක් කවිඳුගේ අතට දුන්නේය.
මේක තියාගන්න. මේකෙන් ඔයා ලස්සන සිතුවම් අඳින්න. මාව මතක් වුණාම මේක දිහා බලන්න. සෙනාලි ඔයා කොහෙ ගියත් මම ඔයාව හොයාගන්නවා. මගේ මේ සිතුවම් කවදා හරි ලෝකෙම දකි. එදාට ඔයා මාව හොයාගෙන එන්න. කවිඳුගේ දැස් දෙස බලා දැඩි අශ්‍රද්ධාවෙන් කීවේය. දුරින් වාහනයක නලා හඬක් ඇසුණි. සෙනාලි කලබල විය. අර තාත්තා එනවා ඇති. මම යනවා කවිඳු. පරිස්සමෙන් ඉන්න. ඇය හැරී දුවන්නට විය. මීදුම ඇය ටිකෙන් ටික වසා ගත්තේය. කවිඳු මීදුම දෙස බලාගෙන බොහෝ වේලාවක් සිටියේය. ඔහුගේ අතේ තිබූ සිතුවම් ඇගේ රුව වැහිඳි වලින් තෙමී බොඳ වෙන්නට පටන් ගෙන තිබුණි. ආදරය යනු හමුවීමක් පමණක් නොව සමහර විට දරාගත නොහැකි වෙන්වීමක් බව කවිඳු එදා තේරුම් ගත්තේය. දස වසරක් ගෙවී ගොස් ඇත. කවිඳු දැන් ලංකාවේ සිටින අති දක්ෂ සහ ජනප්‍රියම චිත්‍ර ශිල්පියෙකි. කොළඹ පිහිටි ප්‍රධාන කලාගාරයේ ඔහුගේ නොකී ප්‍රේමය නම් චිත්‍ර ප්‍රදර්ශනය විවෘත වූ දිනය අදයි. කලාගාරයේ විවිධ පුද්ගලයන් ගැවසෙති. නමුත් කවිඳුගේ දෑස්වයන් එක් රුවක් පමණි. ඔහු ප්‍රදර්ශනය තබා ඇති සෑම සිතුවමකම සිටි එකම තරුණියකි. ඇය දුම්රිය පොළක පුතක් කියවන හැටි, ඇය රතු සුවේටරයක් ඇඳ මල්වත්තක සිටින සැටි, සහ ඇය මිදුම් අතරින් සමුගෙන යන හැටි. සවස 6ට පමණ කලාගාරයේ දොරටුවෙන් කාන්තාවක් ඇතුළු වූවාය. ඇය හැඳ සිටි ඉතා චාම් නිල් පැහැති සාරියකි. ඇගේ දෑස්වල තිබූ ඒ ගැඹුරු බවට කවිඳුට දස වසරකට පෙර දුටු ඒ අහිංසක දෑස්ස සිහිපත් කළේය. ඇය එකින් එක ඒ සිතුවම් දෙස බලමින් ඉදිරියට පැමිණියාව. අවසානයේ නතර වූයේ ප්‍රදර්ශනයේ ප්‍රධානම සිතුවම අසල. එය වෙන්වීමේ කඳුල ලෙස නම් කර තිබුණි. ඇය දැන් තරුණියක නොව පරිණත කාන්තාවකි. ඒ සිතුවම දෙස බලා සිටියදී ඇගේ දෑසින් කඳුළු කැටි කිහිපයක් කඩා වැටුණි. ඇය අසලින් කවුරුන් හෝ සිටගෙන සිටින බව ඇයට දැනුණි. ඔයා මාව හොයාගෙන එයි කියලා මම දැනගෙන හිටියා. කවිඳුගේ හඬ ඇයට ඇසුණි. සෙනාලි ගැස්සී හැරී බැලුවාය. කවිඳු ඇගේ හඬ ගොළු වී තිබුණි. දස වසරක් සෙනාලි. දස වසරක් මම මේ දවස් වෙනකල් හීන මැව්වා. මම ඇඳපු හැම ඉරක්ම හැම පාටක්ම ඔයා වෙනුවෙන් විතරයි. කවිඳු ඉතා හැඟීම්බරව කීවාය. මට සමාව වෙන්න කවිඳු. මම රට ගියත් මගේ හිත තිබුණේ මෙහි. තාත්තා මාව වෙන කෙනෙකුට බන්දලා දෙන්න හැදුවා. ඒත් මම මේ හැමදේම ප්‍රතික්ෂේප කළා. මට ඕනේ ඔයාව ආයෙත් දකින්න විතරයි. සෙනාලි ඇගේ බෑගෙන් ඉතා පරණ කොළ කහ පැහැ ගැන්වුණු කුඩා පොතක් ගත්තාය. ඇය එදා ලියූ කවි පොතයි. ඔයා මාව සිතුවම් වලින් ඇන්දා. මම ඔයාව මේ කවිය ඇතුළේ ජීවත් කෙරෙව්වා. ඔවුන් දෙදෙනා කලාමාරයේ මැද තනි විය. වටපිට සිටි මිනිසුන්ගේ ශබ්ද ඔවුන්ට ඇසුණේ නැත. අවුරුදු 10කට පෙර මිහිඳුන් අතරින් වෙන් වූ ඒ ආදරය අද වර්ණවත් සිතුවම් ද නැවත උපත ලැබීය. සැබෑ ආදරය කියන්නේ ළඟින් එන එක විතරක් නෙමෙයි. කොච්චර ඈතින් හිටියත් එකම බලාපොරොත්තුවෙන් ජීවත් වෙන එකයි. වසර 10ක වෙන්වීමෙන් පසු හමු වූ කවිඳු සහ සෙනාලි තවත් මොහොතක්වත් ප්‍රමුදිත නොවී ඒකට ජීවත් වීමට තීරණය කළහ. සෙනාලිගේ පියා ඒ වන විට අසනීප වී සිටි අතර කවිඳුගේ නිහතමානී බව හා ඔහු ඇය වෙනුවෙන් පෙන්වූ අප්‍රමාදය දැක ඔහුද තම ආශිර්වාදය ලබා දුන්නේය. ඔවුන් දෙදෙනා විවාහ වූයේ ඔවුන් මුලින්ම හමු ඒ සීතල නුවරඑළියම. ඔවුන් පදිංචිය සඳහා තෝරා ගත්තේ කඳු පෑවුමක පිහිටි කුඩා සුන්දර නිවසකි. එම නිවස එක් කාමරයක් කවිඳුගේ චිත්‍රාගාරය වූ අතර අනෙක් කාමරය සෙනාලිගේ කුඩා පුස්තකාලය විය. කවිඳු චිත්‍ර අඳින විට සෙනාලිය ඔහු අසල වාඩි වී ඇගේ අලුත්ම කවි පොතේ පද පෙළි අමුණන්නීය. කවිඳු බලන්න මේ රෝස මල් වැට දිහා. මේක හරියට ඔය එදා මුලින්ම ඇඳපු චිත්‍රය වගේමයි. සෙනාලි සිනාසෙමින් කීවාය. කාලය ගෙවී ගියේය. ඔවුන්ට දැන් කුඩා දියණියක සිටී. ඇගේ නම සිතුවම්. ඇයත් තම පියා මෙන් පින්සෙල අතටගෙන බිත්ති පුරා රටා මවන්නීය. සෑම වසරකම ඔවුන් දෙදෙනා තමන් මුලින්ම හමු වූ ඒ දුම්රිය ස්ථානයට ඇති. දැන් ඒ ස්ථානය පැරණි වී තිබුණත් ඔවුන්ට එය තවමත් අලුත්ය. ජීවිතය කියන්නේ පාට බොඳවන චිත්‍රයක් නෙමෙයි. අපි දෙන්නා එකතු වෙලා එකම පින්සලකින් අඳින ලස්සන සිතුවමක්. කවිඳුගේ හිස සිඹිමින් නිමුණු වේය. එක් වැහිබර සන්ධ්‍යාවක
කවිඳු සෙනාලි වෙනුවෙන් සිය අන්තිම විශිෂ්ට සිතුවම නිම කළේය. එහි සිටියේ මහලුවියට පත් වූ ඔවුන් දෙදෙනා අත්අල්ලාගෙන මීදුම දෙස බලා සිටින අයුරින්. ඒ සිතුවම යටින් ඔහු මෙසේ ලියා තැබුවේය. නොකී ප්‍රේමයක සුවඳ දැන් මුළු ලොවටම දැනී හමාරයි.